මහත්තයා තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. අද මේ ගෙදර මහත්තයා මේ උදේ අටසිල් සමාදන් වෙලා ගෙදර මාලිකාවට යන්න කියලා හිටියේ වයස නිසා බැරි නිසා ගෙදර අටසිල් සමාදන් වෙලා ඒ ධර්ම කටයුතු ටික පොඩ්ඩක් කරගන්නවා මහත්තයා. ඔව්. ඔව් මේ මහත්තයා අර විදියට සක්මන කරගෙන යනවා. ඔව්. මේ සක්මන කරනකොට අර මේ දවස් ටිකේම නිකන් රාගික සිතුවිලි එන්න ගන්නවා මහත්තයා. ඔව්. ඒක දැන් අදත් ඔන්න උදේ කරා එතකොට අර ඒ සිතුවිලි ඇවිල්ලා ඒක කරලා මම ඒක නැවැත්තුවා ඊට පස්සේ. ඔව්. ඒ මිස්සිට ඒ සක්මන් භාවනාවේ දෝෂයක් නෙවෙයි ඒ. ඔව්. දැන් ඔබතුමිය දැන් හොඳට නිරීක්ෂණය කරලා බලන්න එහෙමයි. මේ දවස් ටිකේ ඔබතුමියගේ මේ දැන් ලෞකික හැසිරීම් රටාව තියෙනවනේ. එහෙමයි. ඒ හැසිරීම් රටාවට එකතු වෙච්ච දේවල් ටික බලන්න. එහෙමයි. ඒ කියන්නේ දැකපු නිමිති, ඔව්. සාකච්ඡා කරපු දේවල්, ඔව්. ඔව්. අන්නේ දේවලුත් එක්ක එහෙමයි. මේ අර වැඩිපුර භාවිතයත් එක්ක තමයි ඔය ගැටලු වෙන්නේ. නැත්නම් සක්මනේදී නේ එකක් නෙමෙයි. ඔව් ඒක සක්මනේදී ඒක හොඳට හඳුනා ගන්න පුළුවන්. ඔව් අන්න ඒක මට දැන් ඒක හඳුනා ගන්න පුළුවන් වුණා මහත්තයා. ආ. ඊට පස්සේ මම ඒක නතර කරලා මම කරේ මොකද දන්නවද මහත්තයා ඊට පස්සේ අර දැන් ධාතු එක්ක ඒක ගැලපුවා. කියන්නේ දැන් එතකොට දැන් අර ඒ රාගය කියන්නේ ආපෝ ධාතුව නේද කියලා ඒක ඇලීමක් කියලා. ඊට පස්සේ ගැලපුවා දැන් ඒක තේජෝ ධාතුවත් එක්ක ඒක ඒ සිතුවිල්ලම එන්න ගත්තානේ එතකොට මහත්තයා. එතකොට ඒකත් එක්ක ඒක අර මේ හුස්මේ වෙනස ඊට පස්සේ පපුවේ අර වේගය වැඩිවීම ඒ ටික දැක්කා. ඒක මානසිකාර කරා මහත්තයා. ඊට පස්සේ මොකද වුනේ මෝහය නිසා මේ වායෝ ධාතුවත් එක්ක ක්‍රියාත්මක වෙලා ඒක ක්‍රියාත්මක වෙලා එතන ඇති දෙයක් අවිද්‍යාව නිසා තමයි මේක උනේ. එතකොට ධාතු ටිකක් විතරයි ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඊට අමතරව ඊට පස්සේ මෙතන ඒකටත් උපකාර උනේ මේ හුස්ම ආහාර ප්‍රත්‍ය වීමෙන් නිසා නේද? එතන ඇත්තරම ඇති දෙයක් නෑ නේද කියලා මානසිකාර කරා මහත්තයා. ඔව්. එතකොට මොකද උනේ? ඊට පස්සේ ඒක මානසිකාර කරලා ඊට පස්සේ ඒක ඇති දෙයක් නෑ නේද කියන එක තමයි මේ කරලා නතර කරා හිමම. ඔව්. ඒ වුණාට මිස් ඕකෙන් නවත්තන්න බෑ ඒක. එහෙමයි. ඔව්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා එහෙමයි. යම් කෙනෙකුට දේශ නිමිත්තක් එනවනම් එහෙමයි. දේශ නිමිත්තක් එනවනම් මෙත් සිත වඩන්න. හා හා. රාග නිමිත්තක් එනවනම් අසුබේ වඩන්න ඕනේ. එතකොට දැන් ප්‍රඥාවනේ ධාතු මනසිකාරය කියන්නේ. එහෙමයි. ඕක අල්ලන්න බෑ මේ අර රාගය වැඩි වෙනකොට. හිතට රාගය එනකොට. එහෙමයි. එතකොට ඒකට තියෙන එකම පිළියම තමයි අපි කියමුකෝ දැන් රාග කියන එකේ තේරුම මේ තමයි අලවලා තියෙනවා කියන එක. එහෙමයි. ඒ කියන්නේ දැන් මේ තමන් කැමති දෙයකට හිත අලවලා තියෙනවා. අලවලා තියෙනවා. ඔව්. දැන් අත් දෙක එකට අලවන්න බලන්න. දැන් මම කියනකොට ෆෝන් එකේ තියලා අත් දෙක දැන් අපි අල්ලලා තියෙනවනේ. එහෙමයි. ඒ දෙක එකට අලවන්නකො බලන්න මොකක්ද වෙන්නේ කියලා. ඔව්. ඔන්න ඔය වගේ වැඩයක් තමයි මේ රාගය කියලා කියන්නේ. අපි කැමති දෙයකට අලවලා තියෙනවා. අලවලා තියෙනවා. දැන් එතකොට මේ අලවලා තියෙන වෙලාවක පුළුවන් ද අපිට මේ අත් දෙකෙන් වැඩක් ගන්න? බෑ මහත්තයා. බෑ වම් අතින් වැඩක් ගන්න බෑ දකුණු අතින් වැඩක් ගන්න බෑ. එතකොට මොකද කරන්න ඕන අපි? අත් දෙක දෙපැත්තට ගන්න ඕන. දෙපැත්තට කරන්න ඕන. අන්න ඒ වගේ තමයි මිස ඔය අලවලා තියෙන වෙලාව වගේ තමයි අපේ මේ පංච ආයතනය හරහා යම් රාගික අදහසක් තියෙන්නේ. එහෙමයි. ඒ වෙලාවේ අර අත් දෙකෙන් වැඩක් ගන්න බෑ වගේ තමයි ප්‍රඥාව කොච්චර යෙදෙව්වත් යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ ඒක තමයි. එතකොට එහෙනම් මොකද කරන්න ඕන? අර අරමුණෙන් ගලවන්න ඕන හිත. එහෙමයි. ඒ දැන් අපි ආපු දැන් රාග නිමිත්ත තියෙනවා. ඔබතුමීට දැන් රාග නිමිත්තක් ඇවිල්ලා තියෙනවනේ. එහෙමයි. ඒ අලවලා තිබ්බ රාගය ඒ අලවලා තිබ්බ කියන්නේ රාගය කියන්නේ. එහෙමයි. ඒ නිමිත්ත ගලවන්න ඕනේ. ඔව්. ඒ නිමිත්ත ගලවන්න ඒකේ තියෙන වටිනාකම අඩු කරන්න ඕනේ. නැත්තම් ගැලවෙන්නේ නැහැ.
ගැලවෙන්නේ. ඔව් ඒක ගැලවෙන්නේ නැති බව තේරුණා මහත්තයා. ඒක ඔව්. තමයි මම සක්මන නතර කරා ඊට ඔව්. පස්සේ. එතකොට වෙන්නේ මොකද්ද? දැන් ගලවන්න නම් ඒ නිමිත්ත ගලවන්නම් ඒ නිමිත්තේ තියෙන වටිනාකම අඩු කරන්න එපා. එහෙමයි. ඒකට වටිනාකම දුන්නොත් තව ඇලෙන්නේ. එහෙමයි. අන්නේ වටිනාකම අඩු කරන එකට තමයි අසුබ භාවනාවේදී තියෙන්නේ. ඔව්. අසුබ භාවනාව ටිකක් අපි වඩන්න පුරුදු වෙමු. ඒ කියන්නේ ජීවිතේට අලුත් දෙයක් විදිහට ඔව් ඒක හොඳයි මහත්තයා. එහෙම කරමු. හා. අසුබ භාවනාවත් වඩමු. එතකොට මේ දැන් අපි ඕනම දෙයකට වටිනාකම දීලා තියෙන්නේ එහෙමයි. ඕනම දෙයකට වටිනාකම දීලා තියෙන්නේ ඒකේ ඇත්ත දන්නේ නැති හින්දානේ. පැහැදිලි මහත්තයා. ඔව්. නේද? ඔව් ඔව්. දැන් අපි ඕක ඇත්ත දන්නවනම් ඕක වටිනාකමක් දෙනවද? නෑ දෙන්නේ නෑ. නෑනේ අපිට මහත්තයා. හම්බෙනවා මේ දැන් මැටි වළඳක් හම්බෙනවා. ඔව්. කෑලි වලට කැඩිච්ච මැටි වළඳක්. වටිනාකමක් නෑනේ දැන් මහත්තයා. අපි ගනීද කීය අඩුම ගානකට දුන්නත් මේක ගනීද? ගන්නෙ නෑනේ ඇයි මහත්තයා. මේක ගන්නෑ? මේකේ ප්‍රයෝජනයක් නෑ කියලා දන්නවා. ඔව්. නේද? එහෙමයි. එතකොට දැන් මේ අසුබේදි කරන්නේත් මිස ඔව්. මේ වටිනාකමක් නැති කරනවා. එහෙමයි. දත් ටික, එතකොට කෙස් ටික, ලොන් ටික නේද? අසූචි මල්ල. එහෙමයි. ඉතින් මේ විදිහේ මානසිකාර කරනකොට මේ දැන් ඒ කෙනාගේ අපි කියමු කෙනෙක් කරබයව කාවේ කියලා. එහෙමයි. එයාට තියෙන වටිනාකම නැති වෙනවා. නැති වෙනවා. එහෙමයි. දැන් ඕක දැන් අසුබේ වඩන්නේ කෙනෙක් කරබය නෙමෙයි තමා තුලින් මේක වඩන්නේ. හොඳමයි මහත්තයා. ඒක මම පැහැදිලිවම කියලා දෙන්නම් ක්‍රමය. දැන් මේ කතාව විතරයි කියලා දෙන්නේ මේක කියලා දෙන්නේ නැතුව අසුබේ දීලා තේරුමක් නැහැ. එහෙමයි පැහැදිලි. ඔව් මහත්තයා. ඔව්. තේරෙනවද? තේරුණා මහත්තයා. එතකොට දැන් මම අර උපමාවෙන් කිව්වේ අත් දෙක අලවලා තියෙනවා කියලා. එහෙමයි. ඔන්න ඔය අලවලා තියෙන වෙලාවක අත් දෙකෙන් වැඩක් ගන්න බෑ වගේ තමයි මේ අපි රාග නිමිත්තකට ඇලිලා ඉද්දී මේ හිතෙන් වැඩක් ගන්න බෑ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය කරන්න බෑ කොච්චර කරා. එහෙමයි. ඇයි ඒක අලවලා ඉවරයිනේ. තියෙන්නේ මහත්තයා. ඔව් එහෙනම් මේක වෙන් කරන්න ඕන මුලින්ම. එහෙමයි. එතකොට වෙන් කරපු හිත තියෙනව නේද? ඔව්. අන්න ඒක තමයි ධාතු වලට මේ බලන්න තියෙන්නේ. පැහැදිලි. තේරුණා මහත්තයා. තේරෙනවද? එක කොටසක් පැනලා තමයි ඔබතුමිය ওই ධාතු වලට බැලුවේ. ඒකයි ඔක ආවේ නැත්තේ. ඔව් 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 ඔව්. පැහැදිලි නේද? පැහැදිලි දැන් තේරුණා මහත්තයා. ඔව් ඔව්. ඒ කොටස දැන් අපි කියා දුන්නේ නැහනේ. ඔක ඔබතුමියලගේ අඩුපාඩුවකුත් නෙවෙයි. එහෙමයි. දැන් ඔච්චර දුරට දැන් මේක අපි දැන් තාම මේ මෝහයට අවශ්‍ය කොටස් ටිකනේ කියලා දුන්නේ. රාග දේශය දෙක ෂෙයා කරන විදිහ කියා දුන්නේ නැහනේ. නෑ මහත්තයා. ඔව් ඔව්. හේතුඵල නිරෝධය ගැන විතරනේ අපි මෙච්චර කාලයක් සාකච්ඡා කරේ. එහෙමයි මහත්තයා. නේද? ඔව්. ඔව් ඒක නිසා දැන් ওই රාගේ එන එක දුක් වෙන්න එපා. ඒක තියෙන දේ එනවා. ඔව් දැන් අපි පුදුම වෙන්නේ ඔබතුමීට රාගය ආවේ නැත්තම්. දේශය ආවේ නැත්තම් තමයි පුදුම වෙන්නේ. ඔව්. එහෙනම් අනාගාමි වෙලා. අනාගාමි. ඔව් එහෙම වෙන්නේ නෑ. මං එදත් මහත්තයට කිව්වේ දරුවා කෙරෙහි ද්වේෂය එනවා. ඉතින් ඒක මේව කරලා නෑනේ මහත්තයා. ඒක රාග සිතුවිලිත් එනවා මහත්තයා. ඉතින් එහෙම ආවේ නැත්තම් ඔව්. අපෙන් බණ අහන්න ඕනෙත් නෑ. නෑ. නේද? ඔව්. මේ ධර්ම සාකච්ඡා කරන්න ඕනෙත් නෑ මං කියන්නේ එහෙම එන්නේ නැත්තම්. ඔව්. ඉතින් එහෙම ඉන්නනේ මේ ධර්ම සාකච්ඡා කරන්නේ නේද? ඒක තමයි මට දැක්ක ගමම මම මහත්තයට මැසේජ් එක දැම්මේ මොකද්ද කරන්නේ කියලා අහගන්න. අපි අසුබේ දැන් මම ඒකට අවශ්‍ය මේ දේශනා ටික එවන්නම්. එහෙමයි මහත්තයා. හැබැයි පටලව ගන්නේ නැතුව. හොඳමයි. මේකත් දෘෂ්ටිගත වෙන්නේ නැතුව. මම මේකේ උපදේශ මන් දෙන්නම්. හා. මේක වැඩි වාර ගාණක් භාවිතා කරොත් එහෙමයි. මේ අසුබය වැඩි වාර ගාණක් භාවිතා කරොත් ඔබතුමියට ලෝකේ පරිශීලනය කරන්න හිතෙන්නේ නැහැ. දරුවවවත් එතකොට මේ රැකියාවත් කරන්න හිතෙන්නේ නැහැ. ඒක දෘෂ්ටියකට හැරෙන්න පුළුවන්. ඒක ප්‍රඥාවෙනුයි ගලව ගන්න තියෙන්නේ. මම ඒකයි අසුබේ වගේ මේ කමටහන් දෙන්නේ නැත්තේ. කියලා දෙන්නේ නැත්තේ. මොකද තාමත් රාගය දැන් රාගය ඇවිල්ලා ආවා කියලා ඕක පැය 24ක්ම තියෙන්නේ නැහැ කොහොමද? ඒ දේ ඉෂ්ට සිද්ධ වුණාන් පස්සේ දැන් රූපයක් නම්, ශබ්දයකට නම්, නැත්නම් පුරුෂයෙක් ගැන රාගයක් නම් ඒක తాවකාලිකයි. ඕක ඉක්මනට අයින් වෙනවා. හැබැයි අර අසුබේ වඩලා එන දෘෂ්ටිය
අයින් වෙන්නේ නැහැ ආයේ. ඒක ඊට වඩා භයානකයි ඒක නේද ඊට මහත්තයා? වැඩිය භයානක හින්දා තමයි මම යෝනිසෝ මනසිකාරයම. ඒ කියන්නේ මෝහයටම මේ බණ ටික කියලා දෙන්නේ. එහෙමයි. ඒ කියන්නේ අපේ අරමුණ බුදුරන් වහන්සේ කියුණත් අරමුණ අනාගාමී කරන එකවත් රහත් කරන එකවත් නෙවෙයි. නෙමෙයි සෝතාපන්න ඵලයටපත් කරන එක. එහෙමයි. දැන් බුදුරන් වහන්සේ ගැන කිව්වහම පස්සේ උන්වහන්සේ කියන්නේ පිය ගව් ගානක් හරි දුර වඩිනවලු සෝතාපන්න වෙන්න පින් තියෙන කෙනෙක් හොයාගෙන. එහෙමයි. රහත් වෙන්න පින් තියෙන කෙනෙක් කියලා නෑ මෙතන. නෑ සෝතාපන්න වෙන්න. සෝතාපන්න වෙන්න පින් තියෙන කෙනෙක්. ඒ කියන්නේ මේ මෝහයේ කොටස ගලව ගත්තාන් පස්සේ ඒ ආර්යයන් වහන්සේ කොහොමත් මේකෙන් ඈතර වෙනවා. ඈතර වෙනවා. නේද? එහෙමයි. එයා රාගය කොහොමද අඳුන ගන්නවා. එතකොට එයාට රාගයට මොකද්ද පිළියම කියලා කල්යනා මිත්‍රයෙන් අහගන්නවා. එහෙමයි. අහගෙන වැඩේ කරගන්නවා. ඔව්. ඒක නිසා කල්පනාවෙන් මේක දෘෂ්ටි කියන්නේ මේක දිනපතා වඩන්න ඕන කාරණයක් නෙවෙයි. හොඳමයි. ඔබතුමියට දැන් රාගයෙන් පීඩා විඳිනවා නම් ඒකෙන් අයින් වෙන්න බැරි නම් දැන් ඒකෙන් අයින් වෙන්නත් ඕනකම තියෙනවා. ඔව්. ඒකෙන් අයින් වෙන්නත් බැරි නම් දැන් සක්මන කරන දැන් විදර්ශනා වඩන්න උත්සාහ කරලා තියෙනවා විදර්ශනා වඩන්න බෑ. බෑ. ඔව් එතකොට ප්‍රඥාව කොටස ඕකට පිළියම නෙවෙයි. නෙමෙයි. ඕක තවත් මම පැත්තකින් කියා දෙන්නද? හොඳමයි මහත්තයා. දැන් මේ දැන් නිදිමතක් වගේ එනවනේ. එහෙමයි. ඔව්. නිදිමතක් වගේ එනකොට බුදුරණවහන්සේ කියලා තියෙනවා යෝනිසෝ මනසිකාරය වැඩි වාරයක් කරන්න. ඔව්. රත් වීම වැඩි වෙනවා. රත් වීම වැඩි වෙනවා. එහෙමයි. එතකොට නිදිමත කියන්නේ හැකිලෙනවා. ඔව්. ඒ කියන්නේ සමාධියේ යටම කොටස තමයි නිදිමත. නිදිමත. එතකොට දැන් ප්‍රඥාව වඩනවා කියනකොට මොකද්ද වෙන්නේ? විසිරෙනවා හිත. විසිරෙනවා. ඒ කියන්නේ රත් වීම වැඩි වෙනවා. වැඩි වෙනවා. ඔව් සමාධි වෙනවා කියන්නේ හැකිලෙනවා. එහෙමයි. ඔව් එතකොට රාගික අරමුණක් කියන්නේ හිතේ ස්වභාවය කොහොමද? රත් වෙලා තියෙන්නේ. රත් වෙලා තියෙන්නේ. එතකොට රත් වෙලා තියෙනකොට රත් වෙච්ච දෙයක් දීලා හරියනවද? නෑ සීතල දෙයක් දෙන්න ඕනේ. හැකිලෙන දෙයක් දෙන්න ඕනේ. මේක හකුලවන්න ඕනේ. එතකොට තමයි ආයෙත් සාමාන්‍ය විදිහට යන්නේ. මේක අනවශ්‍ය විදිහට හැකුලුවොත් එහෙම හානියක් වෙනවා. හානියක් වෙනවා. ඒක තමන්ගේ හිතේ මැනේජ්මන්ට් එක තමන් දැනගන්න ඕනේ. හරි හරි. පැහැදිලි. දැන් අපිට වුණත් දැන්ට වුණත් අපි කරන්නේ හිතේ විසිරීම් ස්වභාවයක්, ගැටීම් ස්වභාවයක් වගේ හිතට ආවන් පස්සේ ඒ කාලේ අපි විදර්ශනාව කරන්නේ නැහැ. නෑ. හේතුඵල නිරෝධය වඩන්නේ නැහැ. නෑ. ඔව්. සක්මන් භාවනාව කරන්නේත් නැහැ. ඔව්. ඒ කාලේට වැඩිපුරම අපි යොදන්නේ මේ මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව. එතකොට මෛත්‍රී භාවනාව පහළ වෙච්ච හිත තමයි විදර්ශනා කරන්නේ. විදර්ශනා කරන්නේ. ඔව්. තේරෙනවද? එතකොට රාගයක් හිතට ආපු කාලයක නම් ඒ කාලෙදී මෛත්‍රී කරලා හරියන්නේ නැහැ. එහෙමයි. තේරෙනවද? ඔව්. මෛත්‍රී භාවනාව කරනකොට වෙන හානිය මොකද්ද රාගයක් හිතේ තියෙද්දි? ඒක තවත් තරහක් වගේ වෙනවා. දැන් මෛත්‍රිය කරනකොට තවත් ඇලෙනවා ඒ දෙයට. ඇලෙනවා. ඔව්. දැන් රාගයේ තියෙන කාලයක එහෙමයි. දැන් ඔබතුමියට දැන් පුරුෂයෙක් ගැන රාගයක් ඇති වෙලා තියෙනවා කියමුකෝ. ඔව්. ඔබතුමිය මෙච්චිත වැඩුවොත් එහෙම වෙන්නේ ඒ කෙනා කෙරෙහි තව ඇලෙනවා. තව ඇලෙනවා. ඔව්. දැන් අපි කියමුකෝ ඒ පුරුෂයත් එක්ක කාමසේවනය කරන්න අවශ්‍යතාවය තියෙන කියලා. එහෙමයි. එතකොට ඒ කාමසේවනය කරන්න යනකොට සෝපත් වේවා කියලා හිතනකොට නෑ තවත් ඇලීම වැඩි වෙනවා. එතකොට ලොකු විනාශයක් වෙනවා. කැමයකුත් හදාගෙන යන්න ඕනේ. ඇඳුමකුත් අරගෙන යන්න ඕනේ. එහෙමයි. දැන් හිතේ තිබ්බේ කාමසේවනය කරගන්න අදහස විතරයි. මෙච්චිත වඩනකොට තවත් අනුකම්පාව වෙනවා. එහෙමයි. තේරෙනවද? ඔව්. එතකොට රාගයක් ඇති වෙලා තියෙන වෙලාවක මෙච්චිත වඩලා හරියන්නේ නැහැ. නෑ. ඒකට අසුබේ තියෙන්නේ. අර නිමිත්ත ගලවන්න ඕනේ මේ හිතේ. අර අරමුණ අයින් කරලා දාන්න ඕනේ. පැහැදිලි මාත්‍යා. පැහැදිලි නේද? එහෙමයි. අන්නේ මේ දෙක කන්ට්‍රෝල් කරන්න ඕන. නැත්තම් මේ ලොකු අනර්ථයක් වෙන්නේ උතන්ට. ඔව්. ඒ කොටස පැහැදිලි නේද? පැහැදිලි වුණා මහත්තයා. ඔව් දැන් තේරුණා ඒක. ඔව්. එතකොට මොකද්ද අපි කරන්න ඕන? අපේ හිතට රාගයක් ආවොත් මොකද කරන්න ඕන පිළිවෙල? දැන් ඔබතුමිය දැන් කවදාවත් දැන් රාගයට පිළියම හොයලා නැහනේ. අපි හෙව්වේ මෝහයට පිළියම. ඔව් හේතුඵල නිරෝධයට අවශ්‍ය ධර්ම කොටස් ටික තමයි අපි සාකච්ඡා කරේ. දැන් මම ඔබතුමියට කියලා දුන්න පරයය පැහැදිලිද? පැහැදිලි වුණා මහත්තයා. කොහොමද දැන් ඔන්න එනවා ඔබතුමියට රාග නිමිත්තක් එනවා පුරුෂයා කෙරෙහි.
එහෙමයි. එතකොට කොහොමද මේක කරගන්නේ? දැන් ඔන්න භාවනාව කරලා දීලා නැහැ තව. නෑ. ඒක කියලා දුන්නේ නැහැ. කරන්නේ කොහොමද කියලා ඔලුවට ගියාද කියලා බලන්නේ මට ඕනකම තියෙන්නේ. දැන් රාගය කියන්නේ මහත්තයා ඒකේ ඇලීමනේ. ඔව්. එතකොට ඇලිලා තියෙනකොට අපිට මුකුත් කරන්න බෑ. විදර්ශනාවක්වත් මොනවත් කරන්න බෑ. මොකද තව ඇලීම රත් වීම වැඩි වීමක් නෙවෙන්නේ. ඔව්. එතකොට අපි ඒ අරමුණ ඒතනින් ගලවන්න ඕනේ. කියන්නේ රත් වෙච්ච තැනකට අපි නිවන්න ඕනේ නම් අපි කරන්නේ සිසිල් වතුර ටිකක් දානවා වගේ ඒක ගලවන්න තමයි ඕනේ. එතකොට එතනට අවශ්‍ය ඒ අරමුණ ගලවන්න අවශ්‍ය වෙන වැඩපිළිවෙලක් තමයි එතනට දෙන්න ඕනේ. ඒකට අපේ භාග්‍යවතුන් වහන්සේ දීලා තියෙනවා අසුබ භාවනාව කියන එක. ඒක කරලා ඊට පස්සේ ඒ අරමුණ එතනින් ගලවලා පසුව නිදහස් වෙලාවක ඒ අරමුණ කොහොමද ගැලෙව්වේ ඒකට මොකද්ද උනේ කියන එක තමයි අපි විදර්ශනා කරන්න ඕනේ. ඒ විදර්ශනාවේදී අපිට එතකොට පැහැදිලි කරගන්න පුළුවන් මෙතනත් ආවේ මේ හුස්ම ආහාර ප්‍රත්‍ය කරගෙන තමයි මේක සිද්ධ වුනේ. එතනින් එතකොට ඇති දෙයක් නැහැ. මේක හේතුන්ගේ ක්‍රියාවලියක් විතරයි. හේතුඵල නිරෝධයක් තමයි කියන එක පසුවට අපි විදර්ශනාවෙන් මේක අයින් කරන්න ඕනේ. අයින් කරනවා. බැරි වෙලාවත් රාගයේ තියෙන වෙලාවක දැන් අපි ඔබතුමීට කියලා තියෙනවානේ මේ දැන් දිනපතා අනිවාර්යයෙන්ම කළ යුතු භාවනාවක් තමයි මෛත්‍රී භාවනාව. මෛත්‍රී භාවනාව කියන්නේ ඊටාම උතුම් භාවනාවන්නේ. එහෙමයි. බැරි වෙලාවත් මෛත්‍රී භාවනාව කරොත් මොකක් වෙනවද දැන් ඒ රාග නිමිත්ත? අපි කියමුකෝ පුරුෂයෙක් කෙරෙහි කියලා දැන් ඇති උනේ මේක. එහෙමයි. ඒ උපමා අරන් මට ඔතන පැහැදිලි කරලා දෙන්න මං කියපු එක ඔලුවට ගියාද කියලා බලන්න. එතකොට මහත්තයා දැන් මම මෛත්‍රී කරනවා දැන් මම කියවම සම්පූර්ණයට මෛත්‍රී කරනවා කියලා එතකොට ඒ සංස්කාර ආගනිමිත්ත ආවොතින් නැවතත් මම කරන්නේ යාට එයා සූපත් වේවා යාගේ සියලු දේවල් සාර්ථක වේවා කියලා තව තවත් මෛත්‍රී කරනකොට එයා කෙරෙහි තව ඇලීම වැඩි වෙනවා මට. එතකොට ඇලීම වැඩි වෙලා ඒ නිමිත්ත තව තවත් ඒ මත්තෙම කරන නිසා එතකොට ඇලීම වැඩිවීම මගින් රාග නිමිත්තත් තව තවත් වැඩිවීමක් තමයි එතනදි වෙන්නේ. එතකොට දැන් ඒ රාග නිමිත්ත එතකොට අපිට අයින් කරගන්න බැරි වෙනවා. මොකද මෛත්‍රියෙන් එයාට තව තවත් මෛත්‍රී කරන නිසා එයාට ඇලීම වැඩිවීම නිසා ඒ නිමිත්ත මට අයින් කරගන්න බැරි වෙනවා. අයින් කරගන්න බැරි වෙනවා. එහෙමයි. එතකොට දැන් ඔක විනාශය තමයි අර අලවලා තිබ්බ එක තවත් වක්‍රානුකූලව අලවනවා. උපමාවක් ගත්තොත් එහෙම ආහාර හදලා දෙනවා කැමති ඒවා. එහෙමයි. තේනවද? ඇඳුම් පැළඳුම් ගෙනල් දෙනවා. එහෙමයි. නේද? ඇයි මේ අර රාග නිමිත්ත වක්‍රානුකූලව අලවන්න ඕනේ. ඒක යුතුයකමක් විදිහට කරන එකේ වැරද්ද නෙවෙයි මේ කියන්නේ. අර ඇවිල්ලා තියෙන නිමිත්ත සංසිඳවන්න නෑ තව වක්‍රාකාරව අපි මේ ඒ කරන අපිට පේන්නේ නෑ මොකද්ද මේ කරන්නේ කියලා. නමුත් ඒක වෙන්නේ ඒ දේ තමයි මහත්තයා. ඒ දේ තමයි. එතකොට රාගයක් ඇවිල්ලා තියෙන වෙලාවක මෙත්සිත වඩන්න මම මේ මෙත්සිත වඩන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. දැන් එතකොට ස්වාමියාට සලකන්න එපා කියන එක නෙමෙයි කියන්නේ. තේරෙනවද? එහෙමයි. එතකොට ඒක සාමාන්‍යයෙන් දිනපතා වෙන ක්‍රියාවක් ඉන්න සලකන ඒවා කැම ටික හදලා දෙන්න. එහෙමයි. හැබැයි අර නිමිත්ත ඇවිල්ලා තියෙන වෙලාවක රාග නිමිත්ත ඇවිල්ලා තියෙන වෙලාවක මේකේ හිතේ උපක්‍රම තමයි දැන් අර නිමිත්ත සංසිඳවන්න තව වක්‍රානුකූල මේක අලවනවා. ඔව්. තේරුණාද? එතකොට මේ මෝහයත් එතනට යෙදිලා එහෙමයි. මේ මහා විනාශයක් සිදු වෙනවා. ඔව්. පැහැදිලිද? එතකොට කරන්න ඕන తాවකාලිකව කරන්න ඕන මෙන්න මේ අරමුණ ගලවන්න ඕන හිතේ. එහෙමයි. ඒ අරමුණ ගලවන්න තමයි අසුබ මනසිකාරය දෙන්නේ. එහෙමයි. අසුබ මනසිකාරය දෙන්නේ. හැබැයි ඒක ඔබතුමී ගිහිගෙදර ඉන්න හින්දා මේ අවවාදය දෙන්නේ දිනපතා කරන්න එපා. හොඳයි. එතකොට ගිහිගෙදර පැවැත්ම කරගෙන යන්න බැරි වෙනවා. තේරෙනවද? එහෙමයි. දෘෂ්ටිගත වෙන්න පුළුවන් මේකෙන්. ඒ කියන්නේ ඒ නිමිත්ත ආව වෙලාවට විතරක් අසුබය මානසිකාරය කරන්න. Tamanට තේරෙනවනේ ඒක දැන් ඒ රාග නිමිත්ත ගැලවුවා කියලා හිතෙන්. එහෙමයි. ඒ ගැලවුවා කියලා දැනගත්තාන් පස්සේ සාමාන්‍ය විදිහට භාවනාව සක්මන කරගෙන යන්න ඒ විදර්ශනාවට අවශ්‍ය කොටස කරගෙන යන්න. හොඳයි මහත්තයා. තේරෙනවද?
ඔව් ඔව් නැත්තම් අපේ ලෞකික ජීවිතේට ප්‍රශ්නයක් වෙනවා ඒක. ප්‍රශ්න වෙනවා. ඔව් එතකොටත් අපිට බෑනේ මහන්ත ඊට වඩා කරදරනේ ඊට ඔව් පස්සේ. ඊට වැඩිය කරදර වෙනවා. ඊට වැඩිය හානියක් වෙන්න ගන්නවා. වෙන්න ගන්නවා. තේරෙනවද? ඕක ඔව් පැවිදි වෙච්ච අයට වුණත් ওই කතාව තමයි වෙන්නේ. එහෙමයි. දෘෂ්ටිගත වෙනවා. යාලා මේ හේතුඵල නිරෝධයෙන් ඕක ලියන්න තියෙන එක. අර අසුබේ නිසා අසුබය ඒ කියන්නේ අසුබය නිසා ඕන කෙනෙක්ට අසුබ එනවනේ. එහෙමයි. හරියට වැඩුවොත් එහෙම එපා වීමක් වෙනවා. ඔව් එතකොට එපා වුණාම පස්සේ ඉතින් ඒක ගන්න දෙයක් නැහැ නේ ආයේ. වෙනවනේ ඔව් මහන්තයා. ඊට පස්සේ ඊළඟට මොකද වෙන්නේ? ගුරුවරු එපා වෙනවා. ඇයි ගුරුවරයා දැන් ධර්මයේ කියා දෙන ගුරුවරයා කියමුකෝ. ඔව් ඉතින් මේ කුණුප කොටස් ටිකක් තියෙන්නේ. ඔව් එතකොට අර එතනින් එතකොට ගුරුවරයා කෙරෙහි තියෙන ආදර ගෞරවයේ භක්තිය නැති වෙනවා. නැති වෙනවා. එතකොට බණ අහන එක අයින් වෙනවා. අයින් වෙනවා. ඔහේ තනියෙන් ඉඳ හිතනවා. ඕන් දෘෂ්ටිය වැටුනහම වෙන වැඩේ. මේක හරි කල්පනාවෙන් යන්න ඕනේ නේද මහත්තයා සමහර දේවල් මේ එහෙම වුණාම අපි ආයෙත් අර සසරටම වැටෙන එකක් නෙවෙන්නේ නේද ඔව් ඒ මහත්තයා? කියන්නේ දැන් ගැලවෙන්න දුන්න එකෙන්ම ආයෙත් ගැට ගැහෙනවා. ගැට ගැහෙනවා. ඒ කියන්නේ කල්යාණ මිත්‍රයා මතම මේක තියෙන්නේ කියන්නේ. තියෙන්නේ කියන්නේ එහෙමයි මහත්තයා. නේද? ඔව්. එතකොට අසුබේ වඩන්න අවශ්‍ය නැත්තම් ඔබතුමියට සාමාන්‍ය විදිහට මේ ඕක ටික දවසකින් මගහැරලා යාවි රාග නිමිත්ත. එහෙමයි මහත්තයා. හැබැයි අසුබේ වඩලා දෘෂ්ටිගත වෙන්න පුළුවන්. ඕකේ භයානකම වැඩේ තමයි මේ ඔක්කොම එපා වෙනවා. ධර්මයක් එපා වෙනවා. එපා වෙනවා. ඒ කියන්නේ බණ කියන ගුරුවරුත් එපා වෙනවා. පැහැදිලි මහත්තයා. තේරෙනවද? දැන් බලන්නකෝ භාග්‍යතුන් වහන්සේ වක්කලි හාමුදුරුවන්ගේ අවුරුදු 30ක් භාග්‍යතුන් වහන්සේ කෙරෙහි මේ රාගයක් තිබ්බා. එහෙමයි. තේරෙනවද? ඔව්. ඉතින් භාග්‍යතුන් වහන්සේ අසුබේ වඩන්න කියලා දුන්නේ නැහනේ. ඔව්. අසුබේ වැඩුවොත් මොකද වෙන්නේ? භාග්‍යවතුන් වහන්සේත් ඊට පස්සේ එපා වෙනවනේ මහත්තයා. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ තියෙන්නේ මේ ඒ වගේ කොටස් ටිකන්නේ. ඔව්. ඒතකොට කාගෙන්ද බණ අහන්නේ? අහන්න කෙනෙක් නැති වෙනවනේ. එතකොට දෘෂ්ටිගත වෙනවා. එහෙමයි. පැහැදිලිද? පැහැදිලි මහත්තයා. ඒ කියන්නේ මේ නිමිත්තෙන් తాවකාලික ගලවා ගැනීමට විතරයි මේක. මොකද ප්‍රඥාව කොටස දැන් ඔය ගැටලුවක් නැහැ. හරියට දැන් සෝතාපන්න වුණ ආරයන් වහන්සේ නමට. ඔව්. එතකොට උන්වහන්සේට කවදාවත් බුදුරන් වහන්සේ ගැන මේ කියන්නේ අප්‍රසාදයක් බුදුරන් වහන්සේ ගැන අපහැදීමක් එන්නේ නැහැ. මොකද ඒක ධර්ම අවබෝධයක් හින්දා. අවබෝධයක් නිසා. ඒ ආකාරති ශ්‍රද්ධාවක් තියෙන හින්දා. එහෙමයි. ඒ ශ්‍රද්ධාව හෙලෙවෙන්නේ නැහැ. එහෙමයි. දැන් මෙතන දැන් පෘථග්ජ ස්වභාවයෙන් ඉන්න සියලුම දෙනා අසුබේ වඩද්දී තමන්ගේ ගුරුවරයා කෙරෙහිත් අසුබයක් ඇති වෙනවා. පැහැදිලි මහත්තයා. එතකොට අර තියෙන ගෞරවය මේක වෙනද මේ බණ ටික දැන් අහගන්න තිබ්බ එක නැති වෙනවා. නැති වෙනවා. එතකොට තමන්ගේ අම්මා තාත්තා අසුබයක් විදිහට දකිනවා. එතකොට අම්මට තාත්තට තිබ්බ ගෞරවය ආදරය සැලකිල්ල නැති වෙනවා. දරුවට ඒකත් ස්වාමියාට එතකොට මොකද වෙන්නේ? සම්මුති සත්‍ය තුලදී හිත පිහිටවන්න බැරි වෙනවා. බැරි වෙනවා. නේද? ඔව්. එතකොට මහා සංඝයා අසුබයක් විදිහට දැක්කොත් එහෙම ඒ තියෙන ගෞරවය ඒ තියෙන ගෞරවය නැති වුනහම දානමාන ටික නැති වෙනවා. පින් ටික කරගන්න බැරි වෙනවා. පින් ටික කරගන්න බැරි වෙනවා. හේ දෘෂ්ටිගත වෙනවා. දෘෂ්ටිගත වෙලා අරිට වඩා මේ සතර අපායක තමයි වැටෙන්න වෙන්නේ. අර රාග නිමිත්ත තිබ්බට කමක් නැහැ. ඒක දවසක් උපරිම දෙකක් තියෙයි. එතනින් එහාට නෑ. එතෙන් ඕක නැති වෙලා යනවනේ. එහෙම මේ හිතේ එකම ස්වභාවයක තියෙන්නේ නැහනේ. භාගතුන් වහන්සේ කියලා තියෙනවනේ මේ ක්ෂණයක් මොහොත මේක හට අරන් නිරෝධ වෙනවා කියලා. එතකොට අසුබේ කියන එකත් එක විදිහම ඉතින් තියෙන විදිහ නැහැනේ කෙනෙක්ට. එහෙමයි මහත්තයා. ඒක නිරෝධ වෙනවා. ඉතින් ඉවසීමෙන් පුළුවන් නම් අල්ලගෙන ඉන්න ඒ නිමිත්ත වැඩි කරන්නේ නැතුව අර මං කියපු කර්ම කාරණා ටික ඔලුවට දාගෙන හොඳයි. මේ ගැටලුවක් නැහැ. හැබැයි ඉතින් මම ඔන්න අවවාදයක් විදිහට දුන්නා හොඳට ඔලුවට දාගන්න මේ අසුබේ දුන්නොතින් හරියට සතියක් එක දිගට ඔබතුමිය වැඩුවොත් මේක අර රාග නිමිත්ත කොහොමද නැති වෙනවා. එහෙමයි. ඒක කොහොමද යට යනවා. ලෝකෙම එපා වෙනවා. එහෙමයි මහත්තයා පැහැදිලි වුණා. තේරෙනවද? මුළු ලෝකෙම එක දෘෂ්ටියකින් එපා වෙන්නේ. ඒ දෘෂ්ටියකින් බුදුරන් වහන්සේගේ කාලෙත් ඒ කාලෙත් මේ අසුබ භාවනාව දුන්නාන් පස්සේ මේ දෘෂ්ටිගත වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි භාගතුන් වහන්සේ බැලුවා මොකද කියලා.
එහෙමයි. ආයෙත් නිවර්ති කරලා දුන්නේ. ඒකයි. පැහැදිලිද දැන් අපි වුණත් අසුබය ඔය දැන් ඔය දීපු අය ඉන්නවා. මේ ඒ අසුබේ වඩන කාලේ දැන් හොඳට අපිත් එක්ක කටයුතු කරගෙන කතා බහ කරගෙන ගියා. ඔව්. අනේ මාසයක් දෙකක් කතා බහක් නෑ. අපි දන්නවා අනිවාර්යෙන් දෘෂ්ටික කියලා. දෘෂ්ටියකට ඒ කියන්නේ වැටෙනවා. අසුබේ හරියට විදර්ශනාවත් එක්ක වැඩුණා නම් දෘෂ්ටිගත වෙන්නේ නෑ. ඔව්. ඒක අර එතකොට අපි දන්නවා මේක අනිවාර්යෙන් මෙයා දෘෂ්ටිගත වෙලා ඉන්නේ කියලා. එහෙමයි. පැහැදිලි නේද? එහෙමයි ඒ කියන්නේ මහත්තයා ඔකේ තිබ්බ පැහැදිලි. භයානක පැත්තත් මේ කියලා දුන්නේ. අපිට කියලා අත්දැකීම් තියෙන හින්දා මේ. පැහැදිලි මහත්තයා ඔව් ඒ කියන්නේ නැත්තම් කොතනකවත් අමාරුවේ වැටෙන්න බෑ මේකේ. වැටෙන්න බෑ. ඔව්. ඒකනේ මහත්තයා කල්යාණ මිත්‍රයාගේ වටිනාකම ඒක තියෙන්නේ මහත්තයා. ඔව්. දැන් ඔබතුමීට කොහොමත් මේකේ දැන් මේක පණිවිඩ දැන් ඔලුවට දුන්න හින්දා එහෙමයි. එතකොට ඔබතුමී දෘෂ්ටිගත වීගෙන යනකොට මේ කියප එක මතක් වේවි. ඔව් ඔව් මම ඒක රෙකෝඩින් උත් කරගත්ත මහත්තයා. එතකොට නිරන්තරයෙන් අහන්න පුළුවන් නේ මහත්තයා ඒක. ඔව්. ඒ ඔව් හින්දා ඒ විදිහට කරගන්න හොඳමයි. මේ අසුබයට අවශ්‍ය කොටස් ටික එවන්නම්. හොඳමයි මහත්තයා. ඒ ටික හොඳට මානසිකාර කරගන්න හා නිකන් අර උපකාරක අවියක් විදිහට තියාගන්න ඒක. කියා ගන්න. ඔව් ඔව්. එහෙම පැහැදිලි කරන්න. නේද? මම කිව්ව ඔව් එකේ ඔව්. අර්ථය සම්පූර්ණ පැහැදිලි. ඒක අසුබේ වඩන්න එපා කිව්වද? නෑ එපා කිව්වේ නෑ මොකද මහත්තයා. එපා කිව්වොත් එහෙම බුද්ධ දේශනාවට ඒක පටහැනි වෙනවා. පටහැනි වෙනවා. එහෙම ඒක අනිවාර්යෙන්ම මේ ලෝකේ මිනිස්සෙක් විදිහට ඉපදිලා කරන්න ඕන භාවනාවක්. භාවනාව. එතකොට අසුබේ වඩනකොට වෙන හානිය මං කිව්වා නේද? කල්යාණ මිත්‍ර ස්වභාවයෙන් නැතුව වැඩුවොත් එහෙම. කියලා දුන්නා මහත්තයා. ඔය දෘෂ්ටිගත වෙන පැත්තට වැඩුවොත් මොකද වෙන්නේ? සියල්ලම එපා වෙලා මේ ගුරුවරයාත් එපා වෙලා ඊට පස්සේ දෘෂ්ටිගත වෙලා ලෝකේ මේ කිසි දෙයක් නැහැ කියන තත්ත්වයටපත් වෙලා ඔව්. නැවතත් සතර අපායකම ඊට වඩා දුක් විඳින තත්ත්වයකටපත් වෙනවා පත් මහත්තයා. වෙනවා. ඒ මිනිස්සු හිතාගෙන ඉන්නවා ඒක නිබ්බිදා ඥානය කියලා. ආ හා හා. කලකිරීමක් ඇති වෙන්නේ කලකිරීම. නේ. දැන් කලකිරීමක් ඇති වෙනවා. එහෙමයි. නිබ්බිදා ඥානය තුලදී එන කලකිරීම ওই විදිහට නෙවෙයි එන්නේ. එහෙමයි. ඒකේ ඉන්නේ මේ ආයතන පරිශීලනය කිරීමට අකමැත්තක් එන්නේ. මේ ආයතන හින්දානේ මහත්තයා අපිට මේ දුක හැමදාම තියෙන්නේ. හැමදාම ඒක ඔව්. ඥානයක් නිබ්බිදා ඥානය කියන්නේ. දැන් එහෙමයි. ඕකෙන් එන කලකිරීම එපා වීමක් එන්නේ. එපා වීම. ඔව්. තේරෙනවද? ඔව්. ඒක දෘෂ්ටියක්. දෘෂ්ටිය. ඒක ඥානයක් නෙවෙයි. හොඳමයි මහත්තයා. පැහැදිලි නේද? මං ආයෙ මේ කියලා දුන්නේ ඒකයි. ඒක නිබ්බිදාව නෙවෙයි. ගොඩ අය හොඳයි. රැවටිලා ඉන්නවා. ඔය අසුබ භාවනා කරපු අය මට කතා කරලා තියෙනවා. ඒ ඔව්. අයගේ හිත ගොරෝසුයි. රළුයි. රළු ඒ කියන්නේ අර ඔය යාලා හරි මේ ආවේගශීලී. යාලා ඉන්නේ ලෝකෙත් එක්ක ගැටීමකින්. මේ ඔක්කොම නිකන් කලකිරිලා එපා වෙලා නේද මහත්තයා. ඔව් ලෝකෙත් එක්ක ගැටීමකින් ඉන්නේ. ලෝකෙත් එක්ක පුදුම තරහක් තියෙන යාලගේ. බාහිර ඒකත් එතකොට දෘෂ්ටියන්නේ මහත්තයා ඉතින් අර බාහිර දෘෂ්ටියෙන් මේක වැටෙන්නේ මේ. වැටෙන්නේ. තේරෙනවද? අම්මා ඔව් කතා කරොත් ඔව්. කේන්ති යනවා. අයි කුණු ගොඩන්නේ කතා කරන්නේ. කතා කරන්න කියන එක. තාත්තා කතා කරොත් කේන්ති යනවා. දරුවෙක් කතා කරොත් කේන්ති යනවා. ඔව් තේරෙනවද? ඔව්. බලන්න නිවන් දකින්න දීපු කමටහන වරද්දගත්තා වෙන වැඩි. ඊට වඩා අර කිව්වා වගේ ඊට වඩා භයානකයි නේද මහත්තයා ඒක. ඊට වැඩිය භයානකයි. එහෙමයි. අර රාග නිමිත්ත තිබිලා ඉවරලා නැති වෙලා ඒ දවස් 3-4කින් නැති වෙලා යයි. යයි. මේක සංසාරේ තවත් මේ දුක් විඳින්න වෙන්නේ ඊටත් වඩා ඊටත් දෘෂ්ටිය වඩා. ඒ නිසා. වුණාට මට බෑ කෙනෙක් මම දැන් ඔබතුමිය මගෙන් ඇහුවාම රාගය ඇවිල්ලා තියෙන වෙලාවට මොකද්ද කරන්න කියලා ඔව්. මගෙන් ඇහුවාම මට බෑ ඒකේ ඇත්ත කතාව කියන්නේ නැතුව ඉන්න. එහෙමයි රාගෙට මහත්තයා. බුදුරජාණන් වහන්සේ දීලා තියෙන්නේ අසුබය. අසුබය. එතකොට ඒ අසුබය ගැන කියලා දෙන්න ඕනේ. හැබැයි ඒක වරදවා කරගත්තොත් වෙන හානිය ගැනත් කියලා දෙන්න ඕනේ නේද කියලා දෙන්න මහත්තයා. ඕනේ. එහෙමයි. එතකොට ඒක හැමදේම තියෙන්නේ තමාගේ අතේ තමයි එහෙමයි. තීරණය. පැහැදිලි මහත්තයා. පැහැදිලි නේද? එහෙමයි මහත්තයා. ඔව් ඔව්. හොඳයි ඉතින් ඒ වගේ දේවල් කතා කරගෙන මේ විසඳගන්න එක හොඳයි. එතකොට නව අත්දැකීමක් ජීවිතේට එකතු වෙනවනේ. ඔව් ඒක තමයි මට ඒක ලොකුවට නිකන් අර ඒක අර කියන්නේ පොඩි කලකිරීමක් වගේත් ආවා ඒ වෙලාවෙ ඉතින් ඇයි මේක කරගන්න බැරි වෙන්නේ මෙහෙමයි කියන එක. ඔව් නෑ ඒක ගැටලුවක් නෑ. කලකිරෙන්න ඔව් නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ ඒක හඳුනා ගන්න. ඒක තමයි. මොකද අසුබේ දැන් මේ කාමරාගේ පටිගේ තියෙනකන් එතකොට තරහව කියන එකයි රාගය කියන එකයි එනවා.
එනවා. ඉතින් එහෙමයි. ඒක නවත්තන්න බෑ කාටවත්. නවත්තන්න බෑනේ ඒක මහත්තයා ඒක. හඳුනාගෙන ඒකට ඒ පිළියම යොදාගන්න එක තමයි කරන්න ඕනේ. කරන්න ඕන වැඩේ. ඔව් ඔව්. එතකොට බලන්න උත්සාහයක් දරලා කරන්න පුළුවන් වේවිද කියලා. හොඳමයි මේ මහත්තයා. හොඳයි මේ අසුබ භාවනාවත් මේවා ඉගෙනගෙන තියාගන්න එක හොඳයි. එහෙමයි මහත්තයා. ඔව්. හරියටම ඉගෙන ගන්න ඕනේ මේ අසුබය කියන එකත්. ඒ කියන්නේ දැන් ඔය හේතුඵල නිරෝධය ඉගෙන ගත්තා නේද ක්‍රමයකින්. ක්‍රමයකින්. ඒ ඔව්. වගේ ගොඩාක් මහන්සි වෙන්න තියෙනවා මේ අසුබයට. හා හා. මේක මේ දැන් මම ඒකට අවශ්‍ය කොටස් ටික ඔබතුමීට ඉවුව කියලා මේ විනාඩි 5න් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඔව්. අඩුමතරම සතියක් මාසයක්වත් මහන්සි වෙන්න ඕන මේ හරියට අසුබේ ඉගෙන ගන්න. පැහැදිලි මහත්තයෝ. දැන් මේ හේතුඵල නිරෝධයත් අවුරුද්දක් විතර ගියානේ මහත්තයා ඔව් හරියටම මේකත් කරගන්න. ඉතින් ඒ වගේ ලේසි පහසු වැඩක් නෙවෙයි. ඔව්. ඊට පස්සේ අසුබ මානසිකාරය තුලින් මේ ඊළඟට පිළිකුල් සංඥාව උපද්දව ගන්න ඕන. ඔව්. ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා. ඒක මේ එකපාරම මේ දැන් ඔබතුමීට ඇවිල්ලා තියෙන රාගය නැති කරන්න බෑ මේ අද ඔය කියලා දුන්න එකෙන් එකපාරම. එහෙම බෑ මහත්තයා. එහෙනම් ඉතින් අපි දැන් මේ වෙනකොට සසරේ නෑනේ එහෙම කරගන්න පුළුවන් පුළුවන් නම් වුණානේ. ඒ වුණාට මේක අලුත් අත්දැකීමක් විදියට හා. කියලා දෙන්න. හොඳමයි මහත්තයා. නේද? ඒක ඔව්. දැනගන්න එපා. දැනගන්න එපා. ඔව් ඔව්. එහෙනම් ඒ විදිහට කරගමු. තව මොනවද ගැටලු තියෙනවද? නෑ මහත්තයා ඒ අර දැන් සක්මනමනේ කරන්නේ අර ඒක තමයි ඉතින් මට ඒ ගැටලුව තිබ්බේ මේ ඒ විදිහට දැන් කරගෙන යන්නම් මහත්තයා. ඔව් නෑ දැන් ඒක අපි දැන් ඔබතුමීට ඔක ওই නිමිත්ත ඕන නම් තව දවසක් දෙකක් තුනක් තියේවි. ඔව් අර ඔව් ඒකත් එක්ක අල්ලන එක චුට්ටක් අඩු කරන්නකෝ. එහෙමයි ඒකට මහත්තයා. වටිනාකම දින එක අඩු කරන්නකෝ වෙනදා වගේම. හා හා ඒ හොඳයි මහත්තයා. එතකොට ඒකත් එක්ක මේ අසුබය පොඩ්ඩක් අහනකොට අසුබයට අවශ්‍ය පරයයන් ටික අපි එවන්නම්කෝ. හා හා ඒ ටික එනකොට අර වටිනාකම නැතුව හිමීටන් හිත ඈඩ් කරાવી. හොඳයි. වෙනද වගේම ඊට පස්සේ සක්මන තුලින් මේ යථාර්ථය පුරුදු කරන්න ධාතු මනසිකාරය බලන්න හා ආයතන වලින් බලනවා නම් ඒ විදිහේ බලන්න ගැටලුවක් තිබ්බොත් ගන්න ඕන වෙලාව. හොඳයි මහත්තයා. හා හරි එහෙනම් දැන්ට නවතිමු නේද? ඔව් හොඳයි මහත්තයා. එහෙනම් ඔබතුමාට අනේක වාරයක් පින් මේ ගැටලු මතුවෙන වෙලාවට ඒවට විසඳුම් ලබා දීලා අපි නැවතත් මේ මාර්ගයට යොමු කරනවට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව නිරන්තරයෙන් ලැබී ඔබතුමා වඩන මාර්ගයේ පහසුම ආකාරයෙන් සාක්ෂාත් කර ගැනීමට හැකි වේවායි එකසිතින් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මහත්තයා. සාදු මිස් මම ඒක සතුටෙන් අනුමෝදන් කරන ඔබතුමීට ඒ ප්‍රාර්ථනීය බෝධිය පහසුම ආකාරයෙන් කෙටිම කාලයකින් සැප ප්‍රතිපදාවකින් පූර්ණ කරගන්න කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව කල්යාණ මිත්‍ර ඇසුර නිරන්තරයෙන්ම ලැබේවා කියලා මාත ආශිර්වාද කරනවා මිස්. සාදු අනුමෝදන් වේ මහත්තයා. තෙරුවන් සරණයි තෙරුවන් ඔබතුමාට. සරණයි. තෙරුවන් සරණයි.